every morning. යලිත් හිවිදිරියේ චමත්කාරයේ every morning තුලින් ඔබ මුණ ගැහෙන්නේ. විශේෂ අඩහොරාවක් තමයි සාමාන්‍යයෙන් මේක ගොඩක් වැදගත් වෙනවා නර්තනය හා සම්බන්ධ ආදරණීය ඔබට. හොඳ නර්තන ආචාර්යතුමෙක් තමයි මේ අඩහොරාව ඔබේ ආලින්දයට අපි රැගෙන එන්නේ. ඒ තමයි නර්තන ආචාර්ය ප්‍රසන්න යමසිංහ මහත්මයා. අයබෝන්. ප්‍රසන්න දැන් මොකද්ද මේ ඔබේ නර්තන විෂය මොනහා සම්බන්ධ නර්තනයක්ද ඔබේ විෂය? ලොස් ඇන්ජලිස් නුවර මගේ නර්තන ආයතනයේ නම තජ්ජිත් ඩාන්ස් ඇකඩමි. අපේ නර්තන ආයතනයෙන් අපි එහි ළමයින්ට උගන්වන්නේ සහ ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නේ ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය. අපි භාවිතයේ උඩරට නැටුම් කියන සම්ප්‍රදාය මුල් කරගෙන තමයි අපි හැමදේම කරන්නේ. එතකොට විදේශ ශිෂ්‍යයෝ ඉන්නවද අපේ නර්තනය අදාළ? ඇත්තටම මගේ අරමුණ වුණෙත් අපේ ලංකාවෙන් ඇමරිකාවට ආගමනය වෙලා එහි පවුලවල ඉපදෙන දරුවන්ට මේ සාම්ප්‍රදායික නර්තනය තුළින් ලංකාව ගැන උගන්වන්න පාසලක් කියන එක තමයි මගේ අරමුණ උනේ නර්තනය හරහා සිදු කරන්න. ඉතින් ඒ නිසා තමයි මම සාම්ප්‍රදායික නර්තනයේ පමණක් මුල් කරගෙන දරුවන්ට මේක ඉගැන්වීම කරන්න. ඉතින් ඇත්තටම විදේශික දරුවෝ මගේ නර්තන පාසලේ ඉගෙන ගන්නේ නැහැ. මොකද ඒගොල්ලොන් අපේ නර්තන කලාව ගොඩක් එන්ජොයි කරනවා, බලනවා, අඩ්මයර් කරනවා. නමුත් ඉගෙන ගන්න කියන මට්ටමට නැඹුරු වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ ඉගෙන ගන්න ලංකාවෙන් ගිහිල්ලා ඉන්න ෆැමිලි වල ඉන්න දරුවෝ ඉපදුනහම ඒගොල්ලෝ අපි කියන්නේ දැන් අපි ආගම ධර්මය අපේ කලාවන් කියන ඒවා ඒගොල්ලන්ට සමාජයෙන් ලැබෙන්නේ නැහැ නේ. සමාජයෙන් ලැබෙන්නේ නැහැ සහ ඉස්කෝලෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම අපේ සංස්කෘතිය මේ දායාදයන් ලැබෙන්නේ මගේ නර්තන පාසලෙන් විතරයි. ඉතින් ලංකාවේ ගොඩක් පවුල්වල දරුවෝ ඊටමත් ආසාවෙන් දෙමව්පියෝ මාව සම්බන්ධ කරගෙන අපේ ඇකඩමියකට අර ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක යන අමතර විෂයක් හැටියට නර්තනය තෝරා ගන්න මට්ටමට ඔවුන්ගේ නැඹුරුව යොමු කරන්න මම නර්තන ආයතනය තුලින් කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රසන්නට ඇයි හිතුනේ ඇමරිකාවේ මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා? ඇත්තටම උනේ මම 2012 ඇමරිකාවට පිවිසෙනකොට මම ඒ ජාතික උත්සවවලට සහභාගී වුණා. ඉතින් ළමයි සහ ඒ ජනතාව හරිම උද්‍යෝගයක් තියෙනවා අපේ කලාවන් ගැන, නැටුම් ගැන. ඉතින් මම මේ ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඉතින් එතනදී මම දැක්ක ඇත්තටම මේ එවැනි උද්‍යෝගයක් තියෙන ජන කොට්ටාසියක් ජීවත් වෙන ඇමරිකාව වගේ නගරයකට මේක හරියටම මේ අපේ සාම්ප්‍රදායික නර්තනය කියන එක ඒ අදාළ වැලියුස් එක්ක ඒ කියන්නේ ඒ අදාළ ගුණ වගාවත් එක්ක මේ දරුවන්ට දෙන්න තියෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ ජීවිතයට ලොකු. මොකද අපි දන්නවා අපි ඉගෙන ගන්න කාලේ අපි නර්තනය ඉගෙන ගන්නකොට ගොඩාක් දේවල් නර්තනයත් එක්ක ඉගෙන ගන්නවා. අපි කොහොමද අපි කියලා කෙනෙක් මේ සමාජයේ කොහොමද හැසිරෙන්නේ, කොහොමද අපි ඒ තීරණ ගන්නෙ, ඒ දේවල් පවා අපි නර්තන කලාව තුළින් ඒ විනයත් එක තමයි ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලාව එදා තිබුණේ. අදත් බොහෝ දුරට ලංකාවේ එහෙම රැකගෙන යන ගුරුවරු දරුවෝ අපි දකිනවා. ඉතින් ඒ හුරුව ඒ විදිහටම එහෙ දරුවන්ට දීලා ඒගොල්ලන්ගේ එහෙ තියෙන ඇත්තටම අපි නර්තනය උගන්වන එකෙන් මම දන්නවා ඒ දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ ඩාන්සින් ටීචර් කෙනෙක් හරි එහෙම නැත්නම් නර්තන ශිල්පියෙක් හරි කරන්න. නමුත් ඒ සාම්ප්‍රදායික නර්තනය තුලින් අපට ඒ දරුවට යම් දෙයක් දෙන්න පුළුවන් නම් ලංකාව ගැන ඒ දරුවට මොකද දැන් ওই දරුවෝ මං හිතන්නේ හෙට ආගමින වුණාට පස්සේ දෙවෙනි තුන්වෙනි පරම්පරාව. ඒගොල්ලන්ට දෙමව්පියන්ගේ එන දේ හැරුණුකට එතනින් පස්සේ ඊළඟ පරම්පරාවෙන් ගන්න කෙනෙක් නැතු යනවා. මේ වගේ පාසලක් නොතිබුණා නම්. ඉතින් ඒ නිසා මම කල්පනා කරා මේක ආයතනයක් හැටියට මම පොඩ දරුවොත් එක්ක එකතු වෙලා පොඩි නිර්මාණ කරා ඒ කාලේ. ඒ කියන්නේ පන්තියක් හැටියට පටන් ගන්න කලින්. එතකොට මට ඇත්තට මේ උද්‍යෝගයේ උනන්දුව සහ ඒ දරුවන්ගේ මං හිතන්නේ ඉතින් මගේ විශ්වාසයක් තියෙනවා මේ අපේ දරුවෝ ලංකාවේ ළමයින්ට මේක මේ ලේවලින්ම එන එකක් තමයි අපේ කලාව චිත්‍ර කලාවද නැටුම් කලාවද සංගීතයද කියන එක අපේ ලාංකීය ජානවලම තියෙන දෙයක්. ඉතින් ඒක මම දැක්ක ඇත්තටම. ඉතින් ඒක සැකසුමක් ඇතුව ප්‍රමිතියක් ඇතුව දරුවන්ට උගන්නලා
ඔවුන්ට සාම්ප්‍රදායික නර්තනය කියන්නේ මොකක්ද කියලා හරියට කරලා ඇත්තටම අපි මම දැක්කේ ගොඩක් ඉතින් මියුසික් සින්දු වලට ළමයි ඉතින් මොකක් හරි කොස්ටියුම් එකක් දාලා නටනක තමයි ඒගොල්ලෝ මේ ලාංකීය නැටුම් කලාව කියලා තේරුම් අහලා හිටියේ. ඉතින් පිටරටියොත් සමහරට එහෙම පිළිගන්න නැත්තේ ඉන්න අය මේ ලංකාවේ මෙහෙම කලාවක් තියෙනවද කියලා අපි දන්නවා. ඒ වෙනකොට මේ UN එකෙන් ඒ වගේම පෞද්ගලිකව මෙහි ඉන්න නර්තන ශිල්පීන් එහෙ ගිහින් පර්ෆෝම් කරලා තියෙනවා. එහෙම උත්සාහ කරනවා. ඒ කියන්නේ එතකොට ඉතින් පොඩි පොඩි කොටස් වලට ඒක දන්නවා. නමුත් සමස්තයක් හැටියෙන් ජනතාව එවැනි අදහසක ඉන්නද කියලා මටත් හිතුණා. මොකද වැඩිපුර දකින්නේ ඒව නිසා. විශේෂයෙන් ලංකාවේ ළමයි එහෙ ඉපදෙන අය පවා අවබෝධ කරගෙන හිටියේ එවැනි ආකාරයකට. මම තමයි හරියටම අර මට ඕන වුණා දරුවන්ට ඒක නෙමේ ලංකා නැටුම කියන්නේ මේ වගේ සම්ප්‍රදායක් තුල ඉගෙන ගන්න දෙයක්, මේ වගේ විනයක් තුල, මේ වගේ ක්‍රියාකාරයකන් තුල මැන්ඩිය අත්ගන ස්වභාවය මේකයි, ඒකට එන නාද තාල මේ භාව කියන මේ තුන එකතු වෙන්නේ මෙහෙමයි කියන එක ප්‍රමිතියක් ඇතුව දරුවන්ට දෙන්න තමයි ඇත්තටම අපි නර්තන ආයතනයකට ඊට පටන් ගත්තේ. ඉතින් ඒක ගොඩාක් සාර්ථක වුණා. දෙමව්පියෝ ගොඩාක් ඒක පිළිගත්තා සහ ඒගොල්ලන්ට උවමනාවක් තිබුණා හැම දරුවෙම. ඇත්තටම දැන් මම නර්තන ආයතනේ පටන් ගත්තේ 2004 මේ අපි 10 වෙනි සංවත්සරය සමරන්න සූදානම් වෙනවා. ඉතින් ඒ කාලේ ළමයි ඒ කියන්නේ ඒගොල්ලොන් ප්‍රෙග්නන්ට් වුණාම ඒගොල්ලෝ බලාපොරොත්තුවක් ඇති කරගන්නවා මගේ දරුවා කවදා හරි මම මේ ඇතට අරිනවා මේ ආයතනෙන් ලංකාව ගැන අපි උගන්වනවා කියලා. ඉතින් ඒ නිසාම මගේ ආයතනයෙන් මම දේවල් කරනකොට මම ඒක ගොඩාක් අරමුණක් ඇතුව කරන්නේ නැතුම විතරක් නෙමෙයි. මගේ සංකල්පයක් තියෙනවා සාම්ප්‍රදායික නර්තනයෙන් ඔබ්බට කියලා. ඉතින් සාන්ත නර්තනය පමණක් නෙමෙයි දරුවන්ට භාෂාව, එතකොට කෑම බීම ගැන ආගමික පසුබම විශේෂයෙන්ම හරිම වැදගත්. මොකද ආගම කියන එක ලංකාවේ මේ ඒ ඉස්කෝලේ විෂයක් හැටියට උගන්වන්නේ නැහැ. Tamanට කැමති බිලීව් එකක් කරන්න පුළුවන්. නමුත් අර විෂයක් හැටියට මෙහි වගේ දෙමව්පියන්ගෙන් එන මිට මිසක් වෙන තැනකින් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් ඒ ගුණාංගත් එක්ක තමයි මගේ නර්තන පාසලේ කටයුතු පව සිද්ධ වෙන්නේ. ඉතින් එන්නේ හේතුව තමයි මම මූලික කරගත්තේ නර්තන පාසලක් හැටියට ඇමරිකාවේ මේට 10 වසරක කලින් ආරම්භ කරන්න. ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් හිතට ඇති ප්‍රසන්න කරන මේ වෑයම ඇත්තටම අගය කළ යුතුයි. හේතුව අපේකම අපේ දේ විදේශ රටවල ජීවත් වෙන අපේ අයගේ මේ પરම්පරාවේ දරුවන්ට ඔව් උගන්නන එක ගැන ඇත්තටම වටිනා කරන දෙයක් ඔබ සිද්ධ කරන්නේ. ඇත්තටම අපේ ස්තුතිය පිරිනමනවා ඒ හා සම්බන්ධ. ප්‍රසන්න දැන් කියන්නකෝ මේ නර්තනය හැදෑරීමේ තියෙන වැදගත්කම මොකක්ද? ඇත්තටම සාම්ප්‍රදායික නර්තනය මං හිතන්නේ ඒක જાතියක්, ભેදයක්, භාෂාවක් අදාළ වෙන්නේ නැහැ. අර අපි කියනවා සංගීතයටත් භාෂාවක් නැහැ කියලා. නර්තනයටත් එහෙම තමයි. ඒකට භාෂාවක් අදාළ නැහැ. මගේ දරුවෝ පවා සිංහල හරියට කතා කරන්නේ නැහැ ඇත්තටම. දැන් සිංහල කතා කරන්න යොමු වෙන්නෙත් අපිත් එක්ක වැඩ කරනකොට. මොකද අපේ හැම දෙයක්ම මේ නාද තාල, එතකොට මේ ගායනා, පද කස්ති නම් ඔක්කොම සිංහලෙන් තියෙන්නේ. ඒත් ඒගොල්ලෝ කොහොම හරි කැඩි කැඩි සිංහල විදිහට උච්චාරණය ආරම්භ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් මේ නර්තනය තුළින් ඇත්තටම මේගොල්ලෝ මම හිතනවා දරුවෙක්ගේ සමතුලිත ජීවිතයකට මේ හොඳ මනා පෞරුෂයකින් මේ සමාජගත වෙන්න නම් කලාවක් අවශ්‍යමයි. ඒක මම කියන්නේ නර්තනමයි කියලා. ඒකට අපි නොයෙකුත් කලාවන් තියෙනවා. විශේෂයෙන්ම බටහිර රටවල් වල නැති මේ අපේ ආසියාවට සම්බන්ධ වෙන්න මේ ඉන්දියාව මේ ලංකාව මූලික කරගත් ලොකු කලා සම්ප්‍රදායන් තියෙනවා. ඉතින් ඒකෙන් එකක් තමයි නර්තනය කියන්නේ. ඉතින් මම දන්නේ නර්තනය ගැනනේ. ඉතින් නර්තනය ඉගෙන ගන්න කෙනෙක්ට ලොකු අවබෝධයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි සමාජගත වෙනකොට අපිට තියෙන්න ඕන වටිනාකම් තියෙනවනේ. දැන් අපි කොහොමද සමාජයේ තැනක ගිහිල්ලා විශේෂ පුද්ගලෙක් හැටියට අපිව ඉදිරිපත් කරන්නේ කියන කාරණේනේ අපට වටින්නේ සමාජගත වෙනකොට. එතකොට අපිට තියෙන එක්තරා අගයක් තමයි අපි යම් කලාවක් ප්‍රගුණ කරලා තිබ්බොත් ඒ කලාව තුළින් අපට ලැබෙන දේවල් අපි ටීම් එකක් හැටියට වැඩ කරන්න ඉගෙන ගන්නවා. අපි ෂෙයා කරගන්න ගොඩක් දේවල්. අපි පවුලක් හැටියට ගොඩ නැගෙනවා ඒ කලාව ප්‍රගුණ කරන දරුවන් අතර ගුරුගෝල එකිනෙකා අතර සම්බන්ධතාවය එකිනෙකා අතර අපි කොහොමද අපි කියනවා රෙස්පෙක්ට් කරනවා කියලා. අපි ගෞරවයෙන් අපි කොහොමද මේ කටයුතු කරන්නේ සහ බොඩි ලැන්ග්වේජ් එකක්. අපේ බොඩිය අපි කොහොමද අපේ මේ කශේරුකාව අපිට දීලා තියෙනවා හැමෝටම
අපි උපතින් ආපු හැඩයක් තියෙනවා. අපි ඒ කොහොමද ඒ ශාරීරික යෝග්‍යතාවය රැකෙන පරිදි මේක නැටුම කියන්නේ ඇත්තටම ප්‍රායෝගික විෂයක්. ඒක අපි අපේ මේ ලැබිලා තියෙන අපට දෙමව්පියන්ගෙන් ලැබුණු උරුමයෙන් ලැබිච්ච අපේ දේහය තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. එතකොට මේක විනයක් ඇතුව අපි කොහොමද පාවිච්චි කරන්නේ සහ ඒකෙන් තමයි අපේ මනසට ඒ අදාළ විනය ඇති වෙන්නේ. මොකද එතනදී අපි පද කත්සිනම් වලට සහ ඒ අදාළ දේවල් වලට ළමයි හුරු කරනකොට විශේෂයෙන් අපේ සාම්ප්‍රදායික නර්තනයේ මැන්ඩිය කියන එක පුරුදු කරන්න. මේ අත් ගන්න ස්වභාවයන් පුරුදු කරන්න. ඒවා ලේසි නෑ. ඒවා කාලයක් තිස්සේ දරුවෝ ප්‍රගුණ කරන්න ඕනේ. අපි එක්සර්සයිස් දෙනවා, එතකොට පද කස්තිරන් දෙනවා, බෙර ගහනවා, නටවනවා. දැන් අපි පැය දෙකක කාලයක් අපේ සතියට ළමයි හම්බෙන. ඉතින් අපි හරියට ඒක ළමයාට ඒ වගේ මේක ඇත්තටම ශාරීරික ව්‍යායාමයක් හැටියටත් ළමයාට වැදගත් වෙන විදිහට මේක යා යුතුයි යනවා. ඒතර ඒකත් අපිට අපි අර ඩිරෙක්ට්ලි අපි ජිම් යන්නේ නැතුවරට ඉන්ඩිරෙක්ට්ලි ඒක දරුවට ඒක එයාගේ සෞඛ්‍යයට එයාගේ මේ අපි කියනවා අනවශ්‍ය මේ මසල් එහෙම වැඩෙන එක නැවතිනවා. අපි දන්නවා ඔයා මෙහෙ වුණත් හරියට ඩාන්සින් කරන අයගේ හැඩතල තියෙනවා. ඉතින් ඒ හැඩතල පිහිනන්නේ මේ කලාවත් එක්ක එන ඒ අදාළ කරන ව්‍යායාම ක්‍රමත් එක්ක සහ අපි නටන පද කස්සිනවත් එක්ක. ඉතින් මේ වගේ දේවල් ඉතින් දැන් අපි හිතමුකෝ දැන් අපි ඔක්කොම අමතක කරමුකෝ ඔය අපි මනසින් මානසිකව හිතන සහ ඒ සැකසුම අපි හිතමුකෝ අපි මේ අපේ දේහය අපේ මේ බොඩි එක අපි කොහොමද ප්‍රසන්ට් කරන්නේ අපි ඇඳුමක් ලස්සනට අඳින්න. එතකොට මේ කොච්චර අපි ඒකට වියදම් කරනවද? ඒ කියන්නේ ජිම් යනවා. අපි දන්නවා මේ විශේෂයෙන් ගෑනු අය ඒගොල්ලන්ගේ නොයෙකුත් මේ බර වැඩිම අඩු කරගන්න ඒ කයේ ස්වරූපේ තියාගන්න ගොඩක් දේවල් කරනවා. නමුත් මේ නර්තන කලාව වගේ කරනකොට ඒක නිකම්ම සිද්ධ වෙනවා. ඒක ඇත්තටම දැන් මේ අපි ඒවා ඇත්තටම නර්තන කලාවේ අපි සාම්ප්‍රදායයට අපි එනකොට අපි මේ ඒක මේ අපේ මේ පෙනුම හදාගන්න බොඩි එක හදාගන්න කරන ක්‍රියාවක් නෙමෙයි. එහෙම කියලා අපි දරුවන්ට කියන්නෙත් නෑ. අපි ඒක සමාජගත කරන්නෙත් නෑ. ඒක රහස වෙන දෙයක්. ඉතින් දැන් සමහර අය දැන් ඇත්තටම මේ වාට ඒක මම මතක් කරෙත් මට එහෙ අය මාව සම්බන්ධ කරනවා මේ නර්තනයේ දෙන ඕන වයසක නෙමෙයි. නමුත් ඒගොල්ලෝ මේ බොඩි එක්සර්සයිස් එකක් හැටියට මේක මට පොඩි අපි දන්නවා එහි තියෙනවා මේ සුම්බා කියලා නර්තන ක්‍රමයක් ඔය මියුසික් වලට ඒගොල්ලෝ හැන්දෑවට වෙඩිපුර ගර්ල්ස්ලා එනවා එකතු වෙලා ඒගොල්ලෝ මේ ස්ටුඩියෝස් වල කරනවා. ඒගොල්ලෝ කරන්නේ weight loss කරන්න සහ ඒ බොඩි එක ඒ අදාළ ඒ ෆන්ක්ෂන් වල තියාගන්න. එහෙම අපිට මේක කරන්න පුළුවන්ද කියලා මම ඇත්තට මේක තරේ ප්‍රතික්ෂේප කරනවා. මම ඒගොල්ලන්ට හැම වෙලේම කියන්නේ නෑ අපේ නර්තන කලාව අපි මේ බොඩි මූව්මන්ට් එකක් මේ weight loss කරන්න හරි කය ලස්සන කරගන්න කරන්නේ නෙමෙයි. නමුත් ඒක එන්නේ ඉන්ඩිරෙක්ට්ලි රහසේ ඒක දරුවට ලැබෙන තව ප්‍රතිලාභයක්. අපි ඊට වඩා ලොකු වටිනාකමක් අපි දරුවට දෙනවා. අපි කොහොමද සමාජගත වෙන්නේ? අපි කොහොමද අපි ප්‍රසන්ට් කරන්නේ? අපි ප්‍රශ්නකදී අපි මුණ දෙන්නේ කොහොමද? ඒ අදාළ අපි අපේ විනය සහ අපේ පේෂන් එක අපි ඉවසීම අපි කොහොමද තියාගන්නේ? ඒ වගේ සහ ප්‍රොෆෙෂනලිසම් එක. ඒ කියන්නේ අපේ වෘත්තීය භාවය අපි තැනකදී අපි කොහොමද කෙනෙක්ව අපි දැකලා මෙයා නම් සමහර විට මේ අනිත් අය වගේ නෙමේ ටිකක් යම් දැනුමක් තියෙන යම් විනයක් තියෙන දරුවෙක් කියලා අඳුනගන්න මේ කලාව ප්‍රගුණ කිරීම තුළින් ලොකු වාසියක් වෙනවා දරුවෙකුට. ඉතින් ඇමරිකාව වගේ ඉන්න ඇත්තට මෙහි තියෙන සමාජ ක්‍රමය ඉතාමත් අපි ඔයාලා අහලා ඇති ඒ බටහිර රටවල දේවල් හරිම ඉතින් ස්ට්‍රෙස්ෆුල්. මේ වගේ නෙමේ හරිම ටයිම් කරලා දවස පුරාම දරුවන්ට ඉස්කෝලේ වුණත් එහෙම තමයි. ඉතින් ඒ අතර ඒ බටහිර සංස්කෘතියයි ළමයින්ට ගෙවල් වලින් ලැබෙන මේ දේශීය දේවල් ඉතින් ගෙවල් වලින් දෙමව්පිය පුළුවන් දේවල් භාෂාව දෙන්න හදනවා. ලංකාවේ කෑම හදලා දෙනවා. එතකොට ආගම බුදු රූපේ පෙන්නලා පන්සල් එක්ක යනවා. ඒව කරනවනේ. ඒ අතරතුර ඔය දෙපැත්තේ දරුවා ඉස්කෝලේ ගියහම බටහිර දේවල් ටීචර්ස්ලා දරුවෝ යාළුවොත් එක්ක ගෙදර ආවහම තමන්ගේ දෙමව්පියොත් එක්ක මේ වෙනමම සංස්කෘතියක් කලාවක් ගැන ඒක ඉතින් අර හරිම ඔපොසිට්නේ අපේ වෙස්ටර්න් තියෙන සම්ප්‍රදායයි අපේ ඊස්ටර්න් සම්ප්‍රදායයි. ඉතින් ඒ අතර දෝලනයේ විවිධ මේ දරුවා වැඩෙන්නේ. ඉතින් මේ දෝලනයේ දරුවට නර්තනය වගේ තමන්ට එන්ජෝයි කරන්න පුළුවන්, තමාව ප්‍රසන්ට් කරන්න පුළුවන්, කොස්ටියුම් එකක් ඇඳලා ළමයෙක් වේදිකාවේ රංගනයක ලක් වෙනවා කියන්නේ දරුවා හරිම ආසාවෙන් කරන දෙයක්. ගොඩාක් ඒගොල්ලෝ එන්ජෝයි කරනවා. ඉතින් ඒ වගේ විෂයක් තුලින් ඒ විෂයකුත් එක්ක දරුවට යනකොට ඒක
හරියටම දරුවා ධාරණය කරගන්නවා. ඉතින් ඒ ධාරණය කර ගැනීම තමයි වැදගත්ම දේ. ඒක තමයි අපි දෙන්නේ. ඉතින් නර්තනයේ වැදගත්කමත් ඒකම තමයි ඇත්තටම. අර ආස කරන විෂයක් තොරින් දරුවට දැන් ඇතම ලංකාවේ දේශීය නර්තනය හදාරන දරුවෙක්ගේ සහ එහි දේශීය නර්තනය හදාරන දරුවෙක්ගේ සම්පූර්ණ බලාපොරොත්තු වෙනස්නේ. දැන් ඒගොල්ලන්ට ඇත්තටම මේක අයින් කරලා ඉන්න පුළුවන් ඒක අවශ්‍ය නෑ එහෙට. ඒ වෙලාව අරගෙන දෙමව්පියන්ට පුළුවන් ස්විමින් දාන්න, ජිම් මරින්න, නැත්නම් එහි තියෙන වෙන ක්‍රීඩාවන්, එහි තියෙන ලංකා ඉස්කෝල වලින් අනුබල දෙන ක්‍රීඩාවන් ඒකට දාන. නමුත් ඒ ඔක්කොම නැති කරගෙන දරුවා මල්ලඟට අරන් එන්නේ දෙමව්පියන්ටත් ඕන කරන්නේ ඕකේ ඒ වෙලාවෙන් මේ දරුවන්ට අපට යම් දෙයක් ඊට වඩා අපි විශ්වාස කරන වාසිදායක දේවල් දවරට දෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියෝ කවදත් හොඳම දේ දෙන්න බලන්න ලෝකෙ කොහේ හිටියත්. ඉතින් ඒ ටීම් එකටම තමයි මමත් කටයුතු කරන්නේ. ඒ සම්බන්ධය මේ මැච් විල්ල තමයි ඇත්තටම මේ ගොඩක් අපේ නර්තන ආයතනයේ කටයුතු දිගටම සාර්ථක කරගන්නත් හේතුපාදක වුණේ. දැන් ඔබේ නර්තන ආයතනය මොනවද ජාතික මට්ටමේ වැඩවලදී සම්බන්ධ වෙලා තියෙන්නේ? ඇත්තටම වසර 10ක් පුරා අපි ගොඩක් ලංකාව නියෝජනය කරන ජාතික නෙමේකට අපි කියන්නේ ඉන්ටර්නැෂනල් මට්ටමේනේ. ජාත්‍යන්තර මට්ටමේ ඉවෙන්ට්ස් සෑහෙන ගණනාවක් මගේ දරුවෝ මම ඉදිරිපත් කරා. ඉතින් මං හිතන්නේ ඉවෙන්ට්ස් ගණනක් ගත්තොත් අවුරුද්දකට මං හිතන්නේ අපේ ලංකාවේ අය එකතු වෙලා කරනවා අවුරුද්දට ඉවෙන්ට්ස් 4ක් විතර. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, ශ්‍රී ලංකන් ඩේ, අවුරුදු උත්සව 2-3ක් අපි කරනවා. ඒ අතරතුරත් සමහර අපි ඉවෙන්ට් සංවිධානය කරලා ප්‍රයිවට්ලි කරන ඒවා තියෙනවා. ඉතින් ඒවට අනිවාර්යයෙන්ම දරුවෝ ස්විච්චාවෙන්ම අපි ඉදිරිපත් කරනවා දෙමව්පියත් එක්ක එකතු වෙලා. ඒක සම්ප්‍රදායක් හැටියට අපි කරනවා. ඊට අමතරව ලෝක සංගම් තියෙනවා. ඉතින් අපි ඉන්ටර්නැෂනල් යූත් ඕගනයිසේෂන් එකක් චයිනා තමයි ඒකේ චයිනා ප්‍රසිද්ධ මේ ඒගොල්ලෝ සභාපති ධූරය දරනකොට ඒගොල්ලෝ ශ්‍රී ලංකා ට්‍රැඩිෂනල් ඩාන්ස් වලින්ම ලොකු ඉවෙන්ට් එකක් කරා. ඒක අපි අවුරුදු 2ක් විතර කරා. එතකොට රොටරි සමාජය, ඉන්ටර්නැෂනල් රොටරි සමාජයෙන් ඒගොල්ලෝ කල්චරල් එක්ස්චේන්ජ් කියලා එකක් කරනවා. මේ මුළු ලෝකෙම ඉන්න මේ වගේ සම්ප්‍රදායන් රකින්න රටවල් එකතු කරලා ඒගොල්ලෝ අපි ලොකුවට මේ ටීම් එකතු කරලා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා අපේ නර්තනයේ මොකක්ද ඒ ශෛලිය කියලා. අපි ඒගොල්ලන්ගේ දේවල් බලනවා. එහෙම කල්චරල් එක්ස්චේන්ජ් කියලා එකක් කරා ඒගොල්ලෝ සැන්ඩියාගෝ නගරේ. අපි මං හිතන්නේ ඒක තමයි මම මුලින්ම දරුවෝ ඉදිරිපත් කරපු 2015 මට මතක හැටියට අපි ඉදිරිපත් කරේ. එතකොට තව ට්‍රැවල් ෂෝ කියලා එකක් තියෙනවා, ඉන්ටර්නැෂනල් ට්‍රැවල් ෂෝ. ඒකත් සභාපතිත්වයේ ලෝකේ හැම රටකටම එක කාලට යනවා. ඉන්දියාව සභාපතිත්වයේ දරන අවස්ථාවක ඒගොල්ලෝ මේ දේශීය නර්තන සම්ප්‍රදායන් එකතු කරලා එක්ස්චේන්ජ් එකක් වගේ එකක් කරා. ඒකෙදි ඒ වගේම වෙන ප්‍රාන්තවල කරන දේවල් වලදී අපිට තමයි ඉන්වයිට් කරන්නේ මේ දරුවෝ ඉදිරිපත් කරන්න. මේ සාම්ප්‍රදායික නර්තනය අගේන ආයතන ගොඩාක් තියෙනවා පිට රටවල. ඒක මොන රටේද කියලා නෑ. ඒගොල්ලෝ හරිම කැමති එහෙම සම්ප්‍රදායක් මුල් කරගෙන. මොකද ඒගොල්ලන් සම්ප්‍රදායක් සංස්කෘතියක් කියන එක එහෙම නැති නිසා ඇමරිකාවට ඒගොල්ලෝ පිට රටයන් ගෙව හරියට අගය කරනවා. ඉතින් ඒ වගේ හැම දෙයකටම අපට ආරාධනා ආපුවම මම උත්සාහ කරන්නේ මේ දරුවා තුලින්ම දැන් ඇත්තටම අපේ ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා ඉන්නවා, අපේ ටීචර්ස්ලා ඉන්නවා. ඒතකොට ලංකාවෙන් නර්තනය ප්‍රගුණ කරලා ආවයි ඉන්නවා. එහෙනම් අපිත් එක්ක ඒගොල්ලන්ත් එක්ක මම කරන ඉවෙන්ට්ස් තියෙනවා. නමුත් අර වගේ දෙයකදී මම උත්සාහ කරන්නේ එහෙ ඉපදිලා මේ විපදිච්ච දරුවෝ ඉතින් මේක ප්‍රගුණ කරලා ඒගොල්ලන්ගේ තුලින්ම මේක මට රිප්‍රසන්ට් කරන්න පුළුවන් නම් අපේ කලාව ඒක ඒගොල්ලන්ට ලොකු වැලීව එකක්. සහ ඒක මං හිතනවා අපිත් ඒක තමයි අපේ අරමුණ. ඉතින් අරමුණ ඉෂ්ට වුණා වගේ අපිට දැනෙන්නෙත් ඒ වගේ වෙලාවට. ඉතින් ඒ නිසා ඒ වගේ ඉවෙන්ට්ස් ගණනාවකට මම සහභාගී වෙලා තියෙනවා. ඒ වගේ මේ වගේ සහතික පත්‍ර සම්මාන රැසක් අපේ ආයතනයටත් දරුවන්ටත් ලැබිලා තිනවා. ඒ වගේම විශේෂයෙන්ම මම ඒක ඇත්තටම කල්චර් එකක් වගේ වුණා හැම යුනිවර්සිටි එකම. මම හිතන්නේ කැලිෆෝනියාවේ ප්‍රාන්තයේ තියෙන ප්‍රධාන හැම යුනිවර්සිටි එකම ඒගොල්ලන්ගේ ග්‍රැජුවේෂන් උත්සව තියෙනවනේ අවුරුද්දෙන් අවුරුද්ද. ඒවට ඒගොල්ලෝ අපේ නර්තන ආයතනය සම්බන්ධ කරගෙන දිග්ගටම ඒ ග්‍රැජුවේෂන් උත්සවවලට මේ ලාංකීය සාම්ප්‍රදායික නර්තනයෙන් ඉදිරිපත් කිරීම කරන්න අපට අවස්ථාව ලබා දුන්නා. අවුරුදු කීපයකම අපි දිගටම කරගෙන ආවා. ඉතින් ප්‍රසන්න යාමසිංහ මහත්මයාත් එක්කයි අපි කතා කර හිටියේ. දැන් අඩහොරාක කාලේ ඉක්මනින්ම ගෙවිලා ගිහින් තියෙනවා. මේ විනාඩි 2-3ක කාලයක් තියෙන්නේ.
ප්‍රසන්න කියන්නකෝ දැන් මේක බලන හුඟ දෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද අපිත් කැමති ඔබෙන් ඉගෙන ගන්න කියලා නර්තනය. කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ? ඒක ඉතින් ඇත්තටම ලංකාවේ කෙනෙකුට ඉතින් ඒක කරන්න අමාරුයිනේ. අපි නර්තනයේ කටයුතු කරගෙන යන්නේ ඇමරිකාවේ. ඉතින් ඇමරිකාවේ ගොඩක් අය මගේ Facebook සම්බන්ධතා තුළ සහ ඇත්තට මම මගේ ඉවෙන්ට්ස් වලදී ගොඩාක් අය මට හම්බ වෙනවා. සහ අපි විහාරස්ථානවල තමයි ගොඩක් වෙලාවට අපි පන්ති පවත්වන්නේ. ඉතින් විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලා අපිට ගොඩක් සහාය දක්වනවා. ඇත්තටම උන්වහන්සේලාත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මම. ඉතින් ඒ හරහා අපට අපි ගැන දන්නවා. ඉතින් ලොස් ඇන්ජලිස් වල මම හිතන්නේ ඇමරිකාවේ නම් ලංකාවේ ජනතාව ඉන්න හැම පැත්තකම තජ්ජිත් ඩාන්ස් කිව්වහම එහෙම නැත්නම් මගේ නම කිව්වහම ගොඩක් අය දන්නවා. ඉතින් ඒ ඕනම කෙනෙකුට පුළුවන් මගේ Facebook එකෙන් තජ්ජිත් ඩාන්ස් page එකෙන් හරි නැත්නම් ප්‍රසන්න යමසිංහ ඉන්න page එකෙන් හරි සම්බන්ධ කරගන්න අපිව. ඉතින් මම ටෙලිෆෝන් නම්බර් එක ඒ හැම cover page එකකම දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට සම්බන්ධ වෙලා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවට මේ සාම්ප්‍රදායික නර්තනය දෙන්න ඕනේ කියලා සහ අනිකුත් වැලියුස් එක්ක මේක උගන්වන සහ ඇත්තටම දැනට ආයතන කිහිපයක් දැන් මම පටන් ගත්තට පස්සේ ආයතන පන්ති කිහිපයක් කැලිෆෝනියාවේ පටන් ගන්න තියෙනවා. නමුත් මේ ඉන් පර්සන් කියන සබ්ජෙක්ට් එක කියන්නේ ගුරුවරයා දැන් ඔය ලෝන් මේ පැන්ඩමික් එකේ ආවනේ මේ ඔක්කොම කැමරාවලින් උගනන්න ওই Zoom තාක්ෂණය හරහා ඇත්තට මම ඒක ඉතාමත් විරුද්ධ දෙයක් මේ නර්තන කලාවට. මම මේක කරේම නෑ. මම තරේ හිටිය මම ඒක කරන්නේ නැද්ද. දෙමව්පියත් පොඩ්ඩක් මට රික්වෙස්ට් කරා. ඒගොල්ලෝ දන්නේ නැතුව. ඉතින් මම ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරා මේක මේ නර්තන කලාවක් වගේ විෂයක් අපට මේ කැමරාවෙන් කරන්න බෑ. හරියට පීනන්න උගනනවා වගේ නේ මේ ටෙලිෆෝන් එකෙන්. ඉතින් නර්තන කලාව කියන අපි දරුවා ළඟට ගිහිල්ලා එයාගේ හැඩතල හදලා කරන්න ඕන දෙයක්. ඉතින් මම ඒක කරේම නෑ. පැන්ඩමික් එකේ පොඩි කාලයක් මම ආයතනය වහලා තියලා මම ඒ කරුතු උනාට පස්සේ පටන් ගත්තා. ඉතින් දැනටත් ඉන් පර්සන් අපි බෙර වාදනයත් එක්ක මේ දක්ෂ ගුරුවරු දැන් මගේ ගුරුවරු දෙදෙනෙක් ඉන්නවා මට මේ සම්බන්ධ වෙලා අපේ ආයතනයේට. ඇත්තටම ඒගොල්ලන් මේ මෙහි ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන වල මේ ටීචර්ස්ලා හැටියට වැඩ කරලා ලෝක වටේ ගිය දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි මගේ ප්‍රධාන ගුරුවරිය හැටියට සඳනි සුලෝචනී මහත්මිය මම ආදරෙන් මතක් කරනවා. එතකොට බෙර වාදන ශිල්පියෙක් සහ නර්තන ගුරුවරයෙක් තමයි වරුණ හේමචන්ද්‍ර. ඉතින් ඒ දෙන්නා තමයි මගේ ඇත්තටම ඇකඩමිකේ දැන් නවතම අපේ ටීම් එකට සම්බන්ධ වෙලා තියෙන මේ උගන්වීම් කටයුතු සහ නර්තන රචනය ඊට පස්සේ ඉවෙන්ට්ස් වලට අපි ළමයි සහභාගී කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලොන් එක්ක එවැනි සුසුකන්ලත් ගුරු මඩුල්ලක් එක්ක ඉන් පර්සන් ක්ලාස් එකක් කරන එකම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අපි විතරයි ඉන්නේ. ඉතින් ඒක හොඳ පණිවිඩයක් හැමෝටම. ප්‍රේක්ෂක හිතුවතුනි නර්තනය පමණක් නෙවෙයි හැම දෙයක්ම දැනගන්න නර්තනය හරහා නිරායාසයෙන් මොකක්ද දේවල් ජීවිතේට ලං කරගන්න නම් ප්‍රසන්න යමසිංහව සම්බන්ධ කරගන්න විදිය ඔබට කිව්වා. එහෙමනම් ප්‍රසන්න බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබේ හැකියාවන් රටට ලෝකයට අද දවසේදී කියන අපත් සමග එකතු වුණාට ආයෙත් දවසක නැවතත් මෙවන් වැඩසටහනකදී හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට සමුදෙනවා. අපි සුබපතනවා ඔබට ඇමරිකාවේ පමණක් නෙවෙයි ලෝකයේ හැම තැනකම අපේකම අරන් යන්න ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. එවනම් දයබර ප්‍රේක්ෂක හිතවතුනි අපි